Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම අද මේ වීඩියෝ එක ගෙනාවේ මොකටද කියලා. ඉතින් ගෑනලමයි ඔයගොල්ලෝ හරි ආසයි නේද? ලස්සන දිගු කෙස් කලඹක් ලබා ගන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලා බලන්නම ඕන. මොකද අපි හැමෝම ආසයින් දිග කොණ්ඩෙකට. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙන කොණ්ඩේ වොලියුම් එක වැඩි කරගන්න, කොණ්ඩේ අඩු අය කොණ්ඩේ වැඩි කරගන්න, විතරක් නෙමෙයි කොණ්ඩේ යන අයට කොණ්ඩේ යන එක නවත්ත ගන්න මෙන්න හොඳම විසඳුම ඒ තමයි මේ හෙයා මාස්ක් එක. අපි ඉතින් එක එක කෘත්‍රිම දේවල් වලින් නෙමෙයි මේ හෙයා මාස්ක් එක හදන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. සයිඩ් ඉෆෙක්ට් කොටින්ම නැහැ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ මැජිකල් හෙයා මාස්ක් එක try කරන්නම ඕන. මේක මම නිතරම වගේ යූස් කරන නිසා මම දන්නවා මේකේ තියෙන ගොඩක් හොඳ රිසල්ට්. ඉතින් මට මාස 3ක් විතර මේවා මේ හෙයා මාස්ක් එක යූස් කරන්න බැරුව වුණ එකේ මගේ කොණ්ඩේ යන ප්‍රමාණය වැඩි වුණා. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ටත් මේ වීඩියෝ එක පෙන්වන්න ඕන නිසා අද මේ හෙයා මාස්ක් එක හදලා ඇප්ලයි කරන විදිය ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනට මෙයා හෙයා මාස්ක් එක හදලා ඇප්ලයි කරන විදිය බලන්න. ඉතින් ළමයි මේ හෙයා මාස්ක් එක හදන්න අපිට ඕන වෙන්නේ අමුද්‍රව්‍ය 3ක් විතරමයි. ඉතින් මං හිතනවා මේ අමුද්‍රව්‍ය 3 ඕන කෙනෙක්ගේ ගෙදර ඇති කියලා. හැබැයි සමහර අයගේ ගෙදර නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කොහොම හරි හොයාගන්න. අපේ ගෙදර නම් මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය 3ම තියෙනවා. මේ අපේ ලොකු අක්කේ කෝමාරිකා වගාව. එයා හොඳට කෝමාරිකා පැල බබලා තියෙනවා අපේ මේ මම දැන් ඉන්නේ අපේ බලපිටිය ගෙදරනේ. ඉතින් මං කොහොමත් ඉන්නේ බලපිටියේ. ඉතින් අපේ ගෙදර කෝමාරිකා වගාව හොඳට සාරවත්ව තියෙනවා අපේ ලොකු අක්කා නිසා. ඉතින් ඊළඟට ඕන කරන්නේ අපිට පේරකොළයි අනිත් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඒක තමයි මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක. ඒ තමයි මුරුංගා කොළ. ඉතින් ඔය තියෙන අපේ ගෙදර පේරගස් දෙකක්ම තියෙනවා. එකක් රෝස් පේර ගහක්, අනිත් පේර ගහ නිකන් එකක්. ඒකේ ඇට හැම හින හයියයි. රෝස් පේර ගහේ අමු ගෙඩි පවා ඇතුළේ රෝස පාටයි. ඉතින් ඒ පේරගස් දෙක ලොකු නිසා ඒවා ගොඩනගින්න එහෙම කරදර වෙන්න ඕනේ නැහනේ. මොකද අපේ ගෙදර පොඩි පේර ගහකුත් තියෙනවා. ඉතින් මං ඒ ගහෙන් තමයි පේරකොළ කඩාගත්තේ. මම මේ හෙයා මාස්ක් එකට පේරකොළ ගන්නකොට ටිකක් ඔය ලා හරින් වගේ කඩාගත්ත ඔය ගොඩක් පැහිච්ච කොළ නෙමෙයි ගත්තේ. මොකද ලා කොළ ඉක්මනටම බ්ලෙන්ඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් ළමයි ඔයගොල්ලෝ පේරකොළ ගන්නකොට ඒ වගේ ලා හරියෙන් කඩා ගන්න. ඉතින් ළමයි ඔයගොල්ලෝ මේ වගේ හෙයා මාස්ක් එකක් අනිවාර්යෙන් මාසෙකට 4 වතාවක්වත් හෙයා එකට ඇප්ලයි කරන්න ඕන. මොකද අපි හෙයා එකට ඇතුළතින් වගේම පිටතින් පවා පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ අපි කවුරුත් දන්නවා ඇතුළතින් පෝෂ්‍ය පදාර්ථ ගන්න අපේ කෑම වලින් කියලා. ඉතින් අපි පිටතින් කරන පෝෂ්‍ය පදාර්ථයක් විදිහට තමයි හෙයා මාස්ක්, එතකොට හෙයා ඔයිල්, ඒ වගේ දේවල් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් අපිට ගාලා මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්න තමයි ඉතින් දැන් ඕන. ඉතින් අපි වතුර ටිකක් දාලා ඒ ටික යන්තම් නිකන් හොදගෙන තමයි ගන්නෙ. ඔය ගස් උඩ හැදෙන නිසා පේරකොළ, මුරුංගා කොළ වල නම් ජරාව නැහැ. හැබැයි අපි කොමාරිකා ටිකක් ඉතින් නිකන් හොදලා ගමු. ඉතින් ඔන්නෝම මේ ටික ඔක්කොම දාලා අපි එහෙනම් බ්ලෙන්ඩර් කරන් යමු. A few moments later. ඉතින් ඔන්නෝම තමයි බ්ලෙන්ඩර් කරන් පස්සේ අපේ පේස්ට් එක තියෙන්නේ. පේනවනේ මේක පේස්ට් එකක් විදියට තියෙනවා. හොඳට උකුවට මේක තියෙනවා. මතක ඇතුව මන් දාපු ප්‍රමාණයම වතුර දාන්න. වැඩි වතුර දාගන්න එපා. මොකද දියාරු වුණාන් පස්සේ අපිට මේක කොණ්ඩේට ඇප්ලයි කරන්න අමාරුයි. ඉතින් හොඳට මේකේ තියෙන කොළ ටික බ්ලෙන්ඩ් වෙනකම් බ්ලෙන්ඩර් කරගන්න. හරි ළමයි දැන් ඉතින් අපේ හෙයා මාස්ක් එක රෙඩි. දැන් තියෙන අපිට මේක හොඳට අපේ ස්කැල්ප් එකට එවැගේම කොණ්ඩේ අගිස්සට මේ හෙයා එකේ හැම තැනකටම කෑවෙන විදිහට ඇප්ලයි කරගන්න ඕන. ඉතින් මුලින්ම අපි අපේ කොණ්ඩේ කොටස් දෙකකට බෙදා ගන්න ඕන. ඉතින් ළමයි ඔයගොල්ලොත් මේක ඇප්ලයි කරන්න කලින් කොණ්ඩේ මේ විදිහට කොටස් දෙකකට බෙදා ගන්න. මෙහෙම බෙදාගත්තම අපිට මුළු කොණ්ඩේටම මේක හොඳට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් අපි මේක හොඳට ඇප්ලයි කරගමු. මුලින්ම අපේ මේක හොඳට පේස්ට් එකක් විදිහට තියෙන්නේ. දැන් අපි මේක හොඳට ඇප්ලයි කරගමු. මෙන්න මේ අපේ ස්කැල්ප් එකට මුලින්ම අපිට දැනෙනවා ළමයි මුලින්ම ස්කැල්ප් එක ගෑවෙන්න අපිට ගෑවෙන්න ඕන මේක. පුළුවන් තරම් කොණ්ඩේ මෙන්න මෙහෙම අතයාවයව හොඳට ගන්න.
මූණෙත් එක්ක ගෑවුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපි මුලින්ම කරන්න ඕනේ කොණ්ඩේ උඩ කොටසේ සහ ස්කැල්ප් එකේ හොඳට මේක වදින්න විදිහට අපේ ස්කැල්ප් එකට ගා ගන්න එක තමයි. අපි මුලින්ම මේ කොණ්ඩේ උඩ කොටසට ගාගමු. ඊට පස්සේ පුළුවන් අපිට කොණ්ඩේ අනිත් පැත්තත් ලිහාගෙන ඒ පැත්තට ඇප්ලයි කරගන්න. ඉතින් පේනවනේ අපේ කොණ්ඩේ හැම කෙස් ගහකටම මේක වදින විදිහට තමයි අපි ගා ගන්න ඕන. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහටම කරන්න. ඉතින් ළමයි ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම මාසෙකට 4 සැරයක්වත් යූස් කරන්න. එතකොට ඔයාලට බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. ඉතින් ළමයි දැන් ඔයාලට පේනවා මගේ කොණ්ඩේ ස්කැල්ප් එකටයි කොණ්ඩේ උඩ කොටසේ කොණ්ඩේටයි හොඳටම මේක අපි ගාලා තියෙන්නේ. දැන් තියෙන අපිට අපේ කොණ්ඩේ අගිස්සට හෙයා මාස්ක් එක ඇප්ලයි කරන්න. ඉතින් මේ විදිහටම ඔයගොල්ලොත් කරන්න. කොණ්ඩේ අගිස්ස මෙහෙමනේ කොණ්ඩේ අගිස්ස අපිට ගා ගන්නවා. ඉතින් ළමයි මගේ කොණ්ඩේ අගිස්ස දැන් මාස ගානකට කලින් තමයි අන්තිමටම කැපුවේ. ඉතින් ආයෙත් කපන්න ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා අපේ කොණ්ඩේ අගිස්ස පැලෙන්න අපි කොණ්ඩේ කපන්න ඕන. ඒක අනිවාර්යෙන් අපි කවුරුත් කරන්න ඕන දෙයක්. නැත්නම් ඉතින් අපේ කොණ්ඩේ අගිස්ස පැලෙන එක මුළු කොණ්ඩේටම පැතිරෙන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අපේ කොණ්ඩේටත් අර නිකන් ගහකට වගේම තමයි නිතරම කප්පාදු කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න හෙයා මාස්ක් එකක් විතරක් නෙමෙයි හෙයා ඔයිල් එකක් උනත් ඇප්ලයි කරන වෙලාවට අපේ කොණ්ඩේ ස්කැල්ප් එකටයි කොණ්ඩේ අග කොටසටයි අනිවාර්යයෙන්ම හොඳට ඒවා ඇප්ලයි කරන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ ඒ ටිප් එකත් මතක තියාගන්න. මම දන්නවා මගේ හෙයා එකට ඇප්ලයි කරන්න ගියාම මදි වෙනවා මේවා. නිසා ටිකක් වැඩිපුරත් එක්ක හදාගත්තා. ඒගොල්ලෝ ඔයාලගේ hair එකේ ප්‍රමාණය බලලා ඒකට අනුව හදාගන්න. ඉතින් දැක්කම ළමයි මට මගේ මුල් කප් එක මදි වුණා ඔළුවේ ගන්න. මම ගත්ත කොළවල ප්‍රමාණයම හරියටම මගේ කොණ්ඩේට ගානටම ඇති වුණා. ඉතින් ඕගොල්ලෝ මට වඩා ටිකක් කොට කොණ්ඩයක් තියෙනවා නම් මේව ටිකක් අඩුවෙන් දාලා ගන්න. මට වඩා ටික වැඩියෙන් තියෙන කොණ්ඩයක් නම් තව ටිකක් කොළ වර්ග වැඩිපුර දාලා මේක හදාගන්න. අමතක නොකර මම නිතරම කියන්නේ මේක දියාරුවට හදාගන්න එපා. මම දාපු වතුර ප්‍රමාණය දාන්න මම සාමාන්‍ය සයිස් වීදුරු තියෙන්නේ පොඩි සයිස් වීදුරු අනේ ඒ වගේ සයිස් වීදුරකට තමයි මම වතුර දැම්මේ. ඉතින් ඕගොල්ලන්ට මන් දාපු විදියටම දාන වීදුරුවක් නැත්තම් ඔයාලා මුලින් වතුර ටික ටික කෝප්පයක් ගන්න ඇඩ් කරලා බලන්න. මගේ වගේම පේස්ට් එකක් හැදෙන විදියට එන ගානට ඔයගොල්ලෝ වතුර ඇඩ් කරගන්න. හරිද? අනිත් එක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ මේකට යූස් කරන කප් විශේෂයෙන් බ්ලෙන්ඩර් ජාර් එක ඒ වගේ ලුණු ගතියක් තියෙන්න හොඳ නැහැ. අනිත් එක තමයි අපි මේ හෙයා මාස්ක් එක බ්ලෙන්ඩර් කරලා දාන පොඩි කප් එක. ඒකත් හොඳට සෝදපු එකක් වෙන්න ඕන. මොකද ඒ වගේ ලුණු ගතිය හරි කියන අපි කලින් උප කෑම හරි දානවා නම් ඒ කප් වල එහෙම ඒවා ගන්න හොඳ නැහැ. අපි ඒව හොඳට සබන් දාලා සෝදලා ඕනේ ගන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා ලුණු වලට කොණ්ඩේ යනවා. ලුණු තර වුණාම කොණ්ඩේ යනවා. ඉතින් දැන් අපි මේක හොඳට hair එකට apply වුණාන් පස්සේ කරන්න ඕන හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන එක. අපේ ඇඟිලි තුඩු වලින් ස්කැල්ප් එක මසාජ් කරන විතරක් නෙමෙයි අපේ කොණ්ඩෙටත් පොඩියට මසාජ් එකක් දෙන්න ඕන. හොඳට අතින් අල්ල මොකද අපේ ස්කැල්ප් එකට විතරක් නෙමෙයි අපේ මුළු කොණ්ඩෙටම මසාජ් එකක් ඕන. ගොඩක්ම ස්කැල්ප් එකට තමයි මසාජ් කරන්න ඕන. අනිත් එක තමයි පොඩක් ඔළුවට පොඩි ටැප් කියන්නේ පොඩක් ටැප් කරන්න ඔළුව. ඒකිනුත් කොණ්ඩේ වැවෙන ප්‍රශතය වැඩි වෙනවයි කියලා මම ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා. ඉතින් ළමයි ඔයගොල්ලෝ මේ විදියට මේ hair mask එක use කරන්න. මේක මම ඇත්තටම use කරන නිසා මම මේකෙන් good result අරගෙන තියෙනවා. ඒ වගේම මේක use කරන්නේ නැතුව ඉඳලා ඒකේ වෙනසත් මම වටහාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කොණ්ඩේට මසාජ් එකක් දෙන්න ඕනේ. චුට්ටක් කොණ්ඩේට පොඩි මසාජ් එකක් දෙන්න. ස්කැල්ප් එකට වගේම තමයි. ඉතින් ඊට පස්සේ අපි ස්කැල්ප් එකට පොඩ්ඩක් ඔලුවට චුට්ටක් ගහන්න. කියන්නේ පොඩ්ඩක් ටැප් කරනවා වගේ හයියෙන් නෙමෙයි ගහනකට. ඔහොම ටැප් කරන්න. ඒකෙන් අපේ කොණ්ඩේ වැවෙන ප්‍රතිශතය වැඩි වෙනවයි කියලා මම අහලා තියෙනවා. මම දැකලා තියෙනවා වීඩියෝස් වල. ඉතින් ළමයි මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේ විදිහටම මේක try කරන්න කියලා තමයි ඉතින්.
ඉතින් ළමයි ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ කොණ්ඩේට ආදරේ නම් කොණ්ඩේට නරක වෙන දේවල් කරන්න හොඳ නෑ. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ තමයි අපි කොණ්ඩේ ගැට කඩන විදිය. ඒ හැම දෙයකින්ම කොණ්ඩේට කිසිම හානියක් නොවන විදියට ඕනි කරන්න. ගැට කඩන්න ලොකු පණාවක් ඒ වගේ දේවල් ඔයගොල්ලෝ තියාගන්න ඕන. අනිත් එක තමයි ළමයි ඔයගොල්ලෝ හෙයා කලර් එහෙම යූස් කරනවා නම් ඒවත් කොණ්ඩේට ඇත්තටම ටිකක් හරි අහිත කරයි. කවුරු කොහොම කිව්වත් කොණ්ඩේට ඒව හොඳ නෑ. අපේ ගෙදර අපේ අක්කලා දෙන්නත් කොණ්ඩේ හෙයා කලර් කරලා ඉන්නේ. මම කරන්න ඇති හේතුව තමයි මම ආස මගේ ස්වභාවික කළු කොණ්ඩේට. ඉතින් මම දන්නවා ඩිසයින් කරන්නත් ඕන තමයි. ඉතින් අපි කොණ්ඩේ ගැනත් හිතමු. එහෙනම් අපි දැන් මේක හරියටම විනාඩි 15ක් තියලා වොෂ් කරගෙන තමයි එන්න. ඉතින් අපි වොෂ් කරගෙන බලමු අපේ කොණ්ඩේ ලුක් එක කොහොම වෙයිද කියලා. ඉතින් මේක වොෂ් කරයි කියලා ඉතින් අර අමුතුම ලුක් එකක් එන්නේ නැහැ අත්තම කතාව. මේක වොෂ් කරායින් පස්සේ අපිට කොණ්ඩේට දැනෙන අමුතු සිනිඳු බවකුත් මේකේ ගොඩක්ම තියෙන්නේ මේකේ රිසාල් ටිකක් දවස් යනකොට. ඒ කියන්නේ අපි මේක මාසෙකට 4 සැරයක් වගේ මේක අපි hair එකට ඇප්ලයි කරොත් අපිට අපේ කොණ්ඩේ වොලියුම් එක වැඩි කරගන්න. ඒතර ඔයගොල්ලන්ටම තේරෙවි කොණ්ඩේ යන ගතිය අඩු වෙන විදියත්. ඉතින් මම ඒත් ඔයගොල්ලන්ට කොණ්ඩේ වොෂ් කරායින් පස්සේ වෙන්නනම් මේක හොඳට මතක තියාගන්න. මේ hair mask එක හදනකොට හොඳට blend කරගන්න ඕනේ. වෙනම මගේ මේ චූටි කුඩු තියෙන්නේ. මීටත් වඩා හොඳට blend කරගත්තොත් හොඳයි. කොණ්ඩේ අනිත් එක අපි හොදන්න ගියාම වැඩි ලොකු කෑලි වගේ blend වෙලා නැති වුණොත් එතකොට කොණ්ඩේ යවන්න ගොඩක් අමාරු වෙනවා නානකොට. ඉතින් ඔයගොල්ලෝ කොණ්ඩේ මේක වොෂ් කරනකොට මතක ඇතුව ෂැම්පූ කන්ඩිෂනර් දෙකම යූස් කරන්න. එහෙනම් අපි විනාඩි 15කින් මේක වොෂ් කරගෙන යමු. ඉතින් ළමයි ඔන්න මම කොණ්ඩේ වොෂ් කරගෙන ආවා. ඉතින් මේ කොණ්ඩේ වොෂ් කරන් ආවන් පස්සේ මාරම සුවඳයි කොණ්ඩේ පේර කොලත් එක්ක මිශ්‍ර වෙලා ආපු අමුතුම සුවඳක් එනවා. ඒ විතරක් නෙමෙයි කොණ්ඩේ තිබ්බර ස්වභාවික කළු පාට තවත් වැඩි වෙලා තියෙනවා. මම නම් හරිම ආසයි ස්වභාවික කළු පාට කොණ්ඩේට. ඉතින් ළමයි ඔයගොල්ලෝ මේක try කරන්නම ඕන. ඉතින් මේක try කරලා බලලා මේකේ result තියෙනවා නම් මට comment එකක් දාගෙන යන්න. අමතක නොකර මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම්කිසි ප්‍රයෝජනයක් ලැබුවා නම් like එකකුත් දාන්න. එහෙනම් මගෙන් ලස්සන තව වීඩියෝ බලන්න මාව subscribe කරලා තියන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye.